ඔබ ගොඩක් වේලා ගත්තද වැඩ සැලසුම් කරන්න. අපි බලමු මේක ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද කියලා වර්ධින්නේ නැතුව. එතකොට මේක පටන් ගනිද්දී අපිට පුළුවන් මෙන්න මෙතනින් පටන් ගන්න ඔබ කියද්දී අපි ඉංග්‍රීසි වලදී කියනවා you කියලා. right? එතකොට මේකේ ක්‍රියාපදය වෙන්නේ ගත්ත කියන එක. එතකොට අපි දන්නවා ගන්නවට පාවිච්චි කරන වචනය තමයි take කියන එක. right? දැන් මෙතන තියෙන්නේ ඔයා ගන්නව නෙමෙයි ගත්තද කියලානේ අහන්න ඕන. right? මෙතන ඔයා ගත්තද කියලා අහද්දී අතීත කාලය සඳහන් වෙන්නේ. ඒ අතීත කාලයේදී අපි දන්නවා මෙන්න මේ ගත්ත කියන වචනය ගත්තට ඉංග්‍රීසියෙන් කියන්නේ අපි took කියලා. ඒතර මේ took කියන වචනේ හැදෙන්නේ take කියන මේ වචනේත් එක එකතු වෙලා තියෙනවා did කියන වචනය. මේකත් එක තමයි did තියෙන්නේ. did එකතු කිරීම නේද? did plus take. did එකතු කිරීම take කියන වචනෙන් තමයි මේ took කියන වචනේ හැදිලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මෙන්න මේ took කියන වචනේ සමාන වෙනවා did එකත් එක්ක මේ take එකට. දැන් මම මේ පැත්තේ take කියන වචනේ දැනුත් ලියලානේ තියෙන්නේ. ඒතර මේ did කියන වචනේ ලියන්න ඕන කොහේ හරි. ඒතර කොහෙද ලියන්නේ මේක ඉස්සරහින්. ඇයි මම මේක ඉස්සරහින් ලියන්න හේතුව ප්‍රශ්නයක් නේ අහන්නේ. ප්‍රශ්නයක් අහන්න නිසා තමයි did එක මුලට දාන්නේ. did you take කියන්නේ ඔයා ගත්තද? හරි. මොකද්ද ගත්තද කියලා අහන්නේ. ගොඩක් වේලා. හරි. ගොඩක් වෙලාවක් කියලා ගන්න පුළුවන් අපිට. ගොඩ වෙලාවක්. හරි. ගොඩ වෙලාවක් කියද්දි අපිට කියන්න පුළුවන් ඉංග්‍රීසියෙන් a lot of time. a lot of time. a lot of time කියන්නේ ගොඩ වෙලාවක්. right? did you take ඔයා ගත්තද a lot of time ගොඩ වෙලාවක්. මේ ගොඩ වෙලාවක් ගත්තද කියලා අහන්නේ මොකටද? වැඩ සැලසුම් කරන්න. ඒතර වැඩ සැලසුම් කරන්න. ඒතර සැලසුම් කරන්න කියන ක්‍රියාපදය තව තියෙනවා මේ වාක්‍යයේ. ඉතුරු වෙලා. ඒතර අපි දන්නවා සාමාන්‍ය ඉංග්‍රීසි වාක්‍යයක් ඇතුලේ තව දුරටත් ක්‍රියාපදයක් යෙදෙනවා නම් ඊට ප්‍රථමව to යොදන්න ඕන. ඒක මතක තියාගන්න. to plan. ඒතර වැඩ සැලසුම් කිරීමට කියලා නෙමෙයි තියෙන්නේ. ඒතර සැලසුම් කරන්න කියන වචනේ තමයි මේ plan වලින් එන්නේ. to plan කියන වැඩ සැලසුම් කරන්න. මොනව සැලසුම් කරන්නද? වැඩ. ඒතර වැඩ කියනකොට අපි පාවිච්චි කරන වචනේ තමයි work. හරි. එතකොට to plan work කියන්නේ වැඩ සැලසුම් කරන්න. ඉතින් මේක ප්‍රශ්නයක්නේ. ප්‍රශ්නයක් නිසා අපි දාන්න ඕන ප්‍රශ්නාර්ථ ලකුණ එහෙම නැත්නම් question mark එක. Did you take ඔයා ගත්තද a lot of time ගොඩ වෙලාවක් to plan work. to plan work මොනව කරන්නද? වැඩ සැලසුම් කරන්න. to plan the work කියන්නත් පුළුවන් අපිට. මොකද work කියන්නේ වැඩ කියන එක නාම පදයක් නිසා ඊට ප්‍රථමව ද යොදන්න පුළුවන්.